හරිම බෝනික්කයක් වගේ මේ හැමදේම කොහොමද මැනේජ් කරගෙන බොහොම හයියට ඉන්නේ කියලා අය දිහා බලාගෙන මම මගේ හිතත් එක්ක මේ වැඩසටහන යන අතරතුරේ කල්පනා කරමින් ඉන්නවා. දැන් හිමාෂී එයා ගැනත් අපි මතක් කරමු මේ වෙලාවේ. අක මං හිතන්නේ මගේ වාසනාවට තමා ඒ වගේ මිනිස්සෙක් මට හම්බුනේ. අනේ සෙන්සිටිව් නෝට. ඒ වගේ මිනිස්සෙක් මට හම්බුනේ වාසනාවට. ඒ කියන්නේ අර අක්කා අපි අම්මලගේ තාත්තලගෙන් පස්සේ මැරෙනකන් මිනිස්සෙක් තෝරගන්න එපා. ඒක අපි හරියට කරන්න ඕනේ. ඉතින් අපි ටික කාලයක් ආශ්‍රය කරලා තමා සම්බන්ධකම් පටන් ගත්තේ. ඒකට අපේ ගෙවල් වලින් කැමති වුණා. ගෙවල් වලින් සපෝට් කරනවා. ඉතින් එයා තමා ඒ කියන්නේ අම්මා තාත්තා වගේම මාව බලාගන්නේ ඒක. එයා තමා අපේ අම්මා මාව අතෑරියේ එයා හම්බුනාට පස්සේ. නැත්නම් අපේ අම්මා හැම තැනටම පස්සෙන් එනවා. එයා හම්බුනාට පස්සේ තමා අම්මා මාව අතෑරියේ. අනික අම්මා දන්නවා එයා මාව දරුවෙක් වගේ බලා ගන්නවා කියලා. ඉතින් රමින්දු නැත්තම් මේ මුකුත් කරන්න බෑ. ඉතින් එයාට විශේෂයෙන් තෑන්ක් කරන්න ඕනේ මාත් එක්ක ඉන්නාට.